පුළුවන්ද පොඩි වෙලාවකට හරි ආයෙමත් ආදරෙන් හම්බ වෙන්න? මේක ආදරණීය ඉල්ලීමක් අහිංසක ප්‍රාර්ථනාවකුත් එක්ක. මතකයිද ඔයාට කාලෙකට ඉස්සර අපි ආදරෙන් බැඳිලා හිටිය දවස්? අපි දෙන්න කියව hina වෙවි ඉඳලා කාලෙ මදි වෙලා හෙට දවසටත් කතා කරන්න දේවල් ඉතුරු කරගෙන ගියේ. ජීවිතේ අපි පහු කරපු ලස්සනම දවස්. හැබැයි අපි ඒ විදිහට පහු කරලා තියෙන්නේ කඳුළු වලින් සුසුම් වලින් කතා කරන්න ඕන කාලයක් කියලා පස්සේ අපි තේරුම් ගත්තේ. මන් දන්නවා එදා ඔයාගේ හිතේ මං ගැන ආදරේ පිරිච්ච හදවතක් තිබුණා. ඔයා දන්නවද මං තාමත් හරි ආදරෙයි ඒ ආදරය පිරුණු ඔයාගේ හදවතට. මේ වෙද්දී ඔයා එක තැනක මම තව තැනක හිටියත් අපි දෙන්නම දන්න ඒත් අපි පිළිගන්න අකමැති සදාතනික සත්‍යයක් තියෙනවා. ඒ මොකද්ද දන්නවද? අපි දෙන්නගෙන් කාටම හරි කවදා හරි හැමෝම අන්තිමට යන ගමන යන්නම වෙනවා. අන්න ඒ ගමන ඔයාට කලින් මට යන්න වෙනවට මම කැමතියි. ඒ දවසට ඔයාට පුළුවන්ද අර ඇති වෙලා තිබ්බ ආදරේ පිරිච්ච හදවතත් අරගෙන මගේ ළඟ ටිකක් වෙලා තනියට ඉන්න? මන් දන්නේ නෑ ඔයා මා දකින්නේද මා ළඟ ඉඳීද කියලා. හැබැයි මට පුළුවන් ඔයාගෙන් ඉල්ලීමක් කරන්න. ඔයා ආවේ නැතත් මම තරහ නෑ. මොකද දන්නවද? ඔයා ඒවි කියන හැඟීමම ඇති මට සතුටින් යන්න. ආන්නකො තව දෙයක්. ඒ දවසට ඔයා ආවොත් ඔයා කාටවත් පොරොන්දු වෙලා නැත්තම් විතරක් මේ ඉරයි හඳයියට ආයෙමත් දවසකදී ආදරෙන් අපි දෙන්න හම්බ වෙන්න කියලා අහිංසක හැබැයි ආදරණීය ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් නේද එදාට? මතක මාවතේදී ආයෙමත් අපි මුණ ගැහෙන්න මතක් කරලා අපිව ෆලෝ කරන්න.